Hello students, welcome to Magic English class. Are you ready to improve your English today? පුතාලා සාදරයෙන් පිළිගන්නවා අපේ Magic English පන්තියට. ඉතින් අද අපේ පාඩම වෙන්නේ noun පාඩම. අද lesson එක noun නාමපද පාඩම. අපේ දූල පුතාලා බලාගෙන ඇති අද නාමපද noun පාඩම English වලින් කොහොමද ඉගෙන ගන්නේ? Are you ready? Yes or no? Right. අපි noun පාඩමට ගිහිල්ලා බලමු. දැන් මම කිව්ව තේරුමම noun එකක් කියන්නේ නාමපදයක්. noun එකක් කියන්නේ නාමපදයක්. noun එක කොටස් අපි හතරකට බෙදා වෙන් කරනවා. 6 ශ්‍රේණිය ළමයින්ට වැදගත්, ඒ වගේම 11 ශ්‍රේණිය ළමයින්ටත් වැදගත්. මේක 1 ශ්‍රේණියේ ඉඳන්ම වැදගත් පාඩමක්. 1 ශ්‍රේණිය ඉඳන්ම grade 1 වල ඉඳන් grade 12 දක්වා 12 ශ්‍රේණිය වෙනකම්ම වැදගත් පාඩමක්. මේක ඉවර වෙනකන් ඉන්න. noun පාඩම කොටස් අපි හතරකට බෙදනවා. මොකද කොටස් හතර? පළවෙනි කොටස තමයි name of persons. What are the name of persons? මොකද name of persons කියන්නේ? මොකද name of persons කියන්නේ? name of persons කියන්නේ පුද්ගල නාම පදයක්. name of persons පුද්ගල නාම පද. example doctor, teacher, pilot, policeman, Kamal, Sonil, Siripala. ඕන කෙනෙක්ගේ නමක් name of persons වලට example විදිහට අපිට ගන්න පුළුවන්, උදාහරණ විදිහට. ඒ වගේම ඊළඟ පාඩම තමයි name of places. name of places කියන්නේ ස්ථාන නාම පද. අපේ චූටි දූල පුතාලා දන්නවා ස්ථාන නාම පදයක් කියන්නේ යම්කිසි ස්ථානයක්. name of places. example to post office, bank, school, bookshop, මේ library, මේ විදියට ස්ථාන නාම පදයක් name of places වලට example විදිහට ලියන්න පුළුවන්. පහලින් මම දාලා තියෙනවා name of places වලට example. අපි එකක් ඉගෙන ගත්ත name of persons, ඊළඟට name of places. ඊපස්සේ යමු තුන්වෙනි එකට. name of things. What are the name of things? name of things කියන්නේ පුතාලා ද්‍රව්‍ය නාම පද. table, chair, book, pen, pencil and other nouns. සහ තවත් අපිට ද්‍රව්‍ය නාම පද ලියන්න පුළුවන්. ගොඩක් තියෙන ඕන තරම් ද්‍රව්‍ය. අපිට පේන්න තියෙන හැම දෙයක්ම දේවල්. ඒ සියලුම දේ ලියන්න පුළුවන් අපිට. pen, desk, ඕන දෙයක් ලියන්න පුළුවන්. ඉතින් name of persons, name of places, name of things. තව හැංගිලා තියෙන තව නාම පදයක් මොකක්ද? ඒ තමයි name of animals. මොකද්ද? name of animals. name of animals කියන්නේ සත්ව නාම පද. example lion, tiger, elephant, cat, dog and other nouns. තවෝන නාම පදයක් ගන්න පුළුවන්. ඒ සත්ව නාම පද අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් name of persons example කතා කරා, name of places example කතා කරා, name of things example කතා කරා, name of animals example කතා කරා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් ඉදිරියේදී අපි ඔයාලට ලබා දෙනවා. ඊළඟ වීඩියෝ එක adjectives පාඩමෙන්. ඉතින් බලාපොරොත්තු වෙන සියලුම ළමයි අපෙන් මේ වීඩියෝ එක. එහෙනම් සියලුම ළමයිට goodbye, nice to meet you, bye.